ඔයාගේ ෆෝන් එකේ ඉක්මනට බැටරි බහිනවා. බැටරි දවසක්වත් තියාගන්න බැරිද? එහෙනම් දැම්ම ගිහලා මේ සෙටින්ග්ස් ටික හදාගෙන ඔයාගේ iPhone එක බැටරියත් ඉතුරු කරගන්න. අපි දැන් බලමු පළවෙනි සෙටින්ග් එක මොකක්ද කියලා. මුලින්ම ඔයගොල්ලන් සෙටින්ග්ස් වලට යන්න ඕනේ guys. සෙටින්ග්ස් වලට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. මම ආයෙ මුලට යන්නම්. ජෙනරල් කියලා ඔප්ෂන් එක. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා ආයෙ ටිකක් පල්ලෙහාට යනකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා background app refresh කියලා. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා උඩම තියෙනවා ආයෙ background app refresh කියලා. ඒක ක්ලික් කරලා මෙන්න මේ off button එක ක්ලික් කරන්න. ඒක තමයි මේ background app refresh එක off වෙන්නේ. මේක ඔයගොල්ලන්ට බැටරිය ගොඩක් සේවින් කරගන්න. දැන් අපි බලමු සෙටින්ග් එක මොකක්ද කියලා. ආයෙ settings වල general වලටම ගිහලා guys airdrop කියන option එක off කරගන්න. airdrop කියලා මෙතනින් option එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් receiving no contacts only everyone for 10 minutes කියලා. අන්න ඒකෙන් මේ receiving off කියන එක දාගන්න. මේක දාගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් බැටරිය දෙක. අපි දැන් බලමු 2 minute setting එක මොකක්ද කියලා. හරි ඉතින් guys ආයි general වලට යන්න ඕනේ. general එහෙම back වෙලා එයා play and hand off කියලා තියෙන්නේ. මගේ නම් තියෙන වෙන එකක්. මම ඒක click කරනවා. ඒක click කරලා උඩ තියෙනවා automatically කියලා option එකක්. අන්න ඒක click කරලා මේකෙන් never කියන option එක දාගන්න. ආයෙත් back වෙලා මෙතන තියෙනවා transfer to home pod කියලා. අන්න ඒ ටික එකත් untick කරගන්න ඕනේ. ඒ වගේ ඊට යටින් තියෙනවා hand off කියලා. ඒ ටික එකත් අපි untick කරගන්න ඕනේ. settings වල general වලම guys ඔයගොල්ලන්ට settings තුනක් තියෙනවා off කරගන්න. අපි දැන් බලමු හතරවෙනි යටින් setting එක මොකක්ද කියලා. හරි ඉතින් guys ඔයගොල්ලන්ගේ බැටරිය තව ගොඩක්ම use වෙනවා location services වලට. අපි location services off කරගමු. මුලින්ම ඔයගොල්ලෝ යනවා privacy and security වලට. ඒකට ගිහලා උඩින්ම බලා ගන්න පුළුවන් අපිට location services කියලා. අන්න ඒක click කරන්න ඕනේ. ඒක click කරාට පස්සේ අපිට උඩින්ම බලා ගන්න පුළුවන් location services. ඒක අපි untick කරගන්න. turn off දුන්නම location services off වෙනවා. දැන් ඉතින් අපි යන් first setting එකට. ඉතින් guys ඔයගොල්ලන්ගේ බැටරි එක තව ගොඩක් use වෙන app photo updates දාලා තියෙනවා. අපි ඒකත් off කරගන්න. ඔයගොල්ලෝ මුලින්ම search bar එකට ගිහලා ගහගන්න ඕනේ app store කියලා. app store එකට ගිහිල්ලා යාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා app downloads කියලා. ඒකට යටින් app updates කියලා. අන්න ඒක click කරලා app updates එක untick කරගන්න. මේකනොත් අපිට ගොඩක්ම බැටරිය සේවින් කරගන්න පුළුවන්. දැන් ඉතින් අපි යන් 6 වෙනි setting එකට. ඉතින් guys 6 වෙනි settings එක තමයි අපි කවුරුත් දන්න dark mode එක. dark mode on කරලා තිබ්බොත් අපිට ගොඩක්ම බැටරිය සේවින් කරගන්න පුළුවන්. හරි අපි දැන් ඒක කරගන්න ඕනේ. ඔයගොල්ලන්ගේ settings වල තියෙනවා display and brightness කියලා option එක. අන්න ඒක click කරන්න. ඒක click කරපු ගමන් අපිට එනවා උඩින්ම light mode සහ dark mode කියලා. මේ dark mode එක අපි on කරලා තිබ්බොත් අපේ බැටරිය ගොඩක්ම සේවින් කරගන්න පුළුවන්. ඒකම guys තව තියෙනවා auto lock කියලා option එකක්. අන්න ඒක click කරාම එතන තියෙනවා 1 2 3 minutes මේක එක minutes ගණන් තියෙනවා. ඉතින් අපි මේක 1 minute හරි 30 seconds හරි දාලා තිබ්බොත් අපි දැන් යමු අපි අවසාන setting එකට. ඉතින් guys අපේ අවසානම setting එක තමයි auto brightness. අපිට auto brightness වලට යන්න ඕනේ. මුලින්ම ඔයගොල්ලන්ගේ settings වල තියෙන accessibility කියලා. අන්න ඒක click කරන්න ඕනේ. ඒක click කරපුවම අපිට බලා ගන්න පුළුවන් වෙනවා display and text size කියලා. අන්න ඒක click කරන්න ඕනේ. ඒක click කරපුවම අපිට පල්ලෙහාටම යද්දි බලා ගන්න පුළුවන් වෙනවා auto brightness කියලා එක. ඒක අපි tick කරලා තියෙන එක අපි untick කරගන්න. මේ auto brightness එකේ වෙන්නේ guys අපිට අවශ්‍ය නැති වෙලාවක වුණත් ඔටෝම අපේ brightness level එක වැඩි වෙනවා. මේක off කරලා තිබ්බොත් අපේ බැටරිය ගොඩක්ම ඉතුරු කරගන්න පුළුවන්. හරි ඉතින් guys කොහොමද අද වීඩියෝ එක මම හිතනවා iPhone users ලට ගොඩක්ම වැදගත් වෙන්න ඇති කියලා. මම මේ කියලා දුන්න settings ටික හරියටම හදාගත්තොත් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ iPhone එකේ බැටරිය ගොඩක් සේවින් කරගන්න. ඉතින් guys මෙහෙම තමයි අද මගේ වීඩියෝ කිව්ුනේ. ඔයගලන්ට කියන්න ඕනේ මගේ channel එක subscribe කරලා නැත්නම් පුංචි වෙලාවක් කරන් ඒක channel එක subscribe කරන්න. ඒක අපිටත් අපේ channel එකට ලොකු උදව්වක් කරන ඔයගලා. ඒ වගේම subscribe 100 ගන්න ඔයගලන්ගේ ලොකු support එකක් ඕනේ අපිටත්. ඒ වගේම කියන්න ඕනේ මගේ WhatsApp channel එක, TikTok channel එක සහ අලුතෙන්ම හදපු Facebook channel එකත් follow කරලා තියාගන්න. ඒවට මම මේ වගේ පුංචි videos දානවා. ඉතින් අද දෙකින් එන්නම් අලුත් වීඩියෝ එකකින් set වෙමු මම Senvibe and review. No stress, just enjoy the view.